ඔව්. බතක් තියෙනවනේ. ඔව්. මේක තමයි සිස්ටම් එක. තලප බොල්ලෙන් උණු වතුර එකක් ඉස්සෙල්ලා රත් කරගන්නවා නේ. ඔව්. උණු වතුර රත් කරගෙන කුරක්කම් පිටි. ඊයේ අපි කොටාගත්තු කුරක්කම් පිටි ඒනෙව්වා. ඒව දාලා ඊට පස්සේ තියෙන ඉතින් පතු ගන්න තමයි. එයා කලින් රත් කරපු වතුරෙන් චුට්ටක් අයින් කරලා තියා ගන්නවට පදමට එක්කව කරගන්න පස්සේ නේ. ඔව්. මම දන්න පොඩ්ඩක් තලප හදන්න වගේවම බලලා. ඔයාගේ වීඩියෝම බලලා තමයි ඉගෙන ගත්තේ. ඔව්. ඒස්සු පුරුදුෙන් තලප හදනවා කියලා හිතවද? වසන්තයේ තලප ඇදලා බලන්න චමින්දයට තියලා තලප හදන්න. යද්දි කිලෝ දෙකක් කරන් ගිහලා අනිවාර්යෙන් හදනවලු. උල්ටින් ඔය මස් කැලක් කියන ගෙඩියල හොඳ කලියක් ගහලා. තලප වැඩේ තියෙන්නේ ඉතින් දඩබඩ ගාලා හැඳි ගා ගන්නවා එච්චරයි. ඔය මොකද කියන්නේ හැඳි ගානවා පතු ගන්නවද? තලප කූරු ගන්නෝනේ. කූරු ගන්න. ගන්නෝ කියනවා. ඉතින් තලප හැඳි ගන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ. එහෙනම් හරි වචනේ කූරු ගන්නවා. ඔව්. දැන් හදත් බොන්න පුළුවන් නේ. හදන්න පුළුවන්. පුරකන් කන්දරි කාර කිතුල් පිටි කන්ද වගේ. සුපිරි. දැන් තලපේ පදමට හැම්බිලා ඔක්කොම වෙලා තියෙන්නේ. දැන් හදන්නේ බෝල කරගන්න. තලප බෝල කරලා තමයි කන්නේ. දැන් තලපේ හරි. ලිපෙන් බෑවා. දැන් තලපේ ගානට තැම්බිලා ලිපෙන් බාලා තියෙන්නේ. මේදී බඩු කෑල්ල චොක්ලට් කෑල්ල වගේ තියෙනවා. දැන් වසන්තය බෝල කරන්න යන්නේ. තලප බෝල කරනවා දැකලා නැහැ නේ ඔන්න බලන්න. අද තමයි දකින්නේ තලප බෝල කරනවා. යෝගී කුලියක් ඇසිච්චි. අබෝති. චරෝනේ. දැන් එකයි අතින් රෝල් කරා වතුර පොඩ්ඩක් ගාලා බලන් ඉන්නකොට නම් හිතෙන්නේ මහ දෙයක් නැහැ කියලා කරලම් බලන්න ඕනේ වසන්තයි. ඔව් කියන රස්නේ. දුමත් කාගෙන තමයි ඉන්නේ මේ ඉතින්. අසින ලිප. ගිනි රස්නේ රුවස් එකයි. ඒ විසිට රුවස් කියලා බයයි තරද. ඉකරන්නේ. ඔව් බලන්න. ඉකරන්නේ. මොලක්. නෑ ඉකර කොලිට කියලා ඇවිල්ලා යනකොට ඉන්නේ කොහොමද? ඒකට ඒ වගේ ඔක යන්නේ. කොහොමද දාගන්නේ? වසන්තයි ඊයේ රැට තමයි තලප හදන්න හැදී. ඉතින් අපි මෙපා කියලා යරලා උදේට හදවගත්තා. මොකද ඊයේ හදපු කෑමත් ගොඩක් ඉතුරු වුණා. ඌරුමස් එක එතකොට අපේ මොනවද කියන්නේ මාළු මඤ්ඤොක් එකක් හදලා සුපිරි මඤ්ඤොක් එකක් කී. හොඳ පිටි මඤ්ඤොක් එක. දවල් කෑම එකත් එහෙමයි. මඤ්ඤොක් නේද වහන්සේ ගන්න අපිට ගෙනියන්න. පුළුවන් මලි කිලෝ දෙකක්. කොහොමද මේ කඩේ තියෙන්නේ? එතකොට දවල්ට කෑවා මෑ කරල් මොනවද කියන්නේ මේ දෙල් ඊට පස්සේ වැව් කරවල එකක් ගහලා තිබ්බයි සුපිරියට. ඒකත් එක බත් කාලා කොල්ලන්ට රැයට කා ගන්න බැරුව නේ වසන්තයි. බොරු කතන්දර නැහැ. ඉතින් කෑම නම් කෑම ආයේ මදි නොකියන්න ඉතුරු වෙන්න කෑම තිබ්බා. දැන් උදේත් මාළු එකක් ගහලා තියෙනවා. උදේත් මාළු තියෙනවා. උදේත් මාළු ගෑනලා හදලා තියෙන්නේ. මොකද්ද මේ
තලප කන්න හදපු ආනම කවුපියට. කවුපි ඇට කවුපි අයින් කරලා ආනෙම. රතු කවුපි ඇට වලින් ආනමක් හදලා තියෙන්නේ. මේ දින වැව් මාළුවෙක මේ දින ආනම මේක තමයි රතු කවුපි ඇට ආනම. ඔන්න මම තලප